සමසේ භාව්‍ය සිද්ධීන් යටතේ අප තවත් දෙයක් ඉගෙන ගමු. මෙහිදී ඔබට පේනවා රතු පාට බෝල, නිල් පාට බෝල සහ කහ පාට බෝල. අපි රතු පාට බෝල නම් කරනවා R කියලා. නිල් පාට බෝල අප නම් කරනවා blue B අකුරේ. කහ පාට බෝල අපි Y එහෙම නැත්නම් yellow වලින් මාක් කරනවා. මෙහි ඔබට පේනවා රතු පාට බෝල 1 2 3 4 5 6 7ක් තියෙනවා. ඒ වගේම නිල් පාට බෝල 1 2 3 4 5යි. කහ පාට බෝල 3ක් තියෙනවා. ඉතින් ලැබිය හැකි ප්‍රතිඵල ඇතුළත් නියදි අවකාශයන් අපි ලියමු. කොහොමද ලියන්නේ? දැන් බලමුකෝ. මෙහි S වලින් මෙන්න මේ විදිහට ගන්නවා. ඔක්කොම නියදි. S සමානයි මෙන්න මෙහෙම ගත්තම R1 වල ඉඳලා R7 දක්වා ප්‍රමාණයක්. මෙන්න මේ විදිහට R1 වල ඉඳලා R7 දක්වා රතු පාට බෝල 7, B1 වල ඉඳලා B5 දක්වා නිල් පාට බෝල 5, Y1 වල ඉඳලා Y3 දක්වා කහ පාට බෝල 3 අප නියදි අවකාශය තුල ප්‍රතිඵල විදියට සලකනවා. ඒ කියන්නේ මේ විදිහට ප්‍රතිඵලයක් තමයි අපට එන්න පුළුවන්. අප මෙහිදී මේ S කියලා හඳුන්වුවේ නියදි අවකාශය. නියදි අවකාශය ඇතුළත් සියලුම දේවල් S කියලා සම්දුන්නවා. ඊළඟට NS මෙන්න මේ විදිහට පෙන්නන. මේ NS කියලා හඳුන්වන්නේ කීයද කියලා. NS කීයද? NS කීයද කිව්වට පස්සේ මුළු සිද්ධි ගන්න. ඒ කියන්නේ මේකේ තියෙන බෝල ඔක්කොම ගන්න. 7යි මෙතන 5යි මෙතන අනිත් ගාන කළු කහ බෝල 3යි. ඔක්කොම 15ක් වෙනවා. NS කියන්නේ 15යි. ඊළඟට රතු බෝලයක් ලැබීම A නම්. රතු බෝලයක් ලැබීම A. ඒ කියන්නේ R1 වල ඉඳලා R7. ඒ කියන්නේ R1 ඉඳලා R7 දක්වා රතු බෝල 7ක් අපට ලබා ගන්න පුළුවන්. ඒ වලින් ඒ අපි පෙන්නනවා. NA සමානයි 7 කියලා අපි පෙන්නනවා. දැන් මේ ගණිතමේ පැත්තට කොහොමද මේවා යන්නේ කියලා ඔබ මතක තියාගන්න. S කියලා ගත්තා සියලුම බෝල සංඛ්‍යාව, NS කියලා එකක් ගත්තා. ඊළඟට NA කියලා එකක් මෙතන පෙන්නනවා. මෙහිදී NA රතු බෝල ගණන. ඊළඟට අප රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාවට පොඩි සමීකරණයක් තියෙනවා. ඒක ලියමු. මෙන්න මෙහෙමයි ලියන්නේ. රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව PA කියලා හඳුන්වනවා. ඒනේ රතු බෝල. රතු බෝල සංඛ්‍යාව NE කියලා හඳුන්වනවා. එතකොට සියලුම බෝල NS කියලා හඳුන්වන එකෙන් රතු බෝල සංඛ්‍යාව බෙදලා තමයි රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව PA හොයන්නේ. එතකොට අපි දන්නවා රතු බෝල සංඛ්‍යාව 7යි මුළු බෝල සංඛ්‍යාව 15යි. 7 බෙදීම 15න් අපට PA හොයාගන්න පුළුවන්. දැන් තව සිද්ධියක් වෙනවා. දැන් රතු බෝල ලැබුණනේ. රතු බෝලයක් නොලැබීම. රතු බෝලයක් නොලැබීම අප පෙන්නනවා ඒ සිද්ධියට B කියලා. හොඳයි මෙතන 15න් 7ක් ලැබෙනව නම් රතු බෝල ඉතුරු ටික රතු බෝල නොලැබීමනේ. ඒ මොන පාටද? නිල් පාට සහ කහ පාට බෝල. නිල් පාට බෝල 5යි. කහ පාට බෝල 3යි. 5යි 3යි 8යි. ඒ ටික තමයි ඒක. මෙන්න මේ විදිහට පෙන්නනෝ රතු බෝලයක් නොලැබීම. නිල් පාට බෝල මෙතන තියෙනවා 5කුත් කහ පාට බෝල 3කුත් මේ බෝලවල එකතුව 8ක් වෙනවා. එතකොට මෙහෙම ගත්තාම මේ බෝලවල එකතුව 8ක් කියලා ගන්නවා. නමුත්
නොලැබීම B කියලා හඳුන්වනවා. ඊළඟට අපි බලමු තවත් දෙයක්. ඊට පස්සේ NB රතු බෝලයක් නොලැබීම. ඒක 8යි කියලා හඳුන්වනවා. ලැබීම 7යි, නොලැබීම 8යි, සියල්ල 15යි. ඔන්න ඔහමයි යන්නේ. දැන් අපි ඒකත් රතු බෝලයක් නොලැබීමේ සම්භාවිතාව කියන දේ හදනවා. ඒක P කියලා හඳුන්වනවා. P නොලැබීම B නේ. එතකොට NB NS කියන්නේ මුළු බෝල සංඛ්‍යාව. නෝ විදිහට පෙන්වන්නේ රතු බෝලයක් නොලැබීම. දැන් මේ රතු බෝලයක් ලබන සම්භාවිතාවයි රතු බෝලයක් නොලබන සම්භාවිතාවයි ඔක්කොම එකක් කියලා එනවා. කොහොමද එක වෙන්නේ? මෙන්න මේමයි වෙන්නේ. රතු බෝලයක් ලබන සම්භාවිතාව 15න් 7යි. ඒකට එකතු වෙනවා නොලබන සංඛ්‍යාව 15න් 8යි. මේ ඔක්කොම එකතුව 15න් 15යි. එතකොට මේ 15 වලට මේ 15 කැපුණාම 1යි. එතකොට මුළු සම්භාවිතාව මෙතන එකක් වෙන විදිහට තමයි අපි ගන්නෙ රතු බෝලයක් ලබන සම්භාවිතාව එකතු කිරීම රතු බෝලයක් නොලබන සම්භාවිතාව කියන එක.